අපි ඔන්න අද ඇවිල්ලා ඉන්නවා කලාවැවට. කලාව මේ වෙනකොට සම්පූර්ණයෙන්ම පිරීලා තියෙනවා. ඔන්න රළපනාව වෙනකල්ම වතුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කලාවේ වානට ගියාට වාන බලන්න බෑ. ආවරණය කරලා තියෙනවා. මොකද පාලමටත් ඉහළින් වතුර යනවා. කලාවැවට එන්න බලාගෙන ඉන්නවා නම් මං හිතන්නේ අද දවස් එච්චර සුදුසු දවසක් නෙවෙයි. මොකද වානේ ලස්සන අද දවසේ බලා ගන්න අමාරු වෙනවා. වාන සම්පූර්ණයෙන් වහලා තියෙන. ඉතින් එළියේ ඉඳන් පොඩ්ඩක් බලන්න පුළුවන්. මේ වතුර මට්ටම මම හිතන්නේ හැමෝටම පේනවා ඇති. වැඩි වතුර මට්ටමකට කලාවැව ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් පල්ලෙහා මම හිතන්නේ කලාවැව වානෙන් පල්ලෙහා තියෙන අතුරු පාරවල් පාලම් ඒ සියල්ලම යට වෙලා තමයි වතුර පාරේ යන්නේ. ඉතින් අද දවසේ වුණ උදේ පාන්දරම ගුරුගෙදර ක්ලාස් එකක් තිබුණා මගේ. ඉතින් ළමයිත් අඩුයි. ඒ නිසා ඉතින් හවස පන්ති සියල්ලම නිවාඩු දීලා තියෙන්නේ. ඉතින් අද ක්ලාස් එකේ නිවාඩු නිසා මම ඔන්න ක්ලාස් එකේ අපේ කොල්ලෝ දෙන්නා එක් කරගෙන ආවා කලාවැව බලන්න කියලා. ලස්සන කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් කලාවැව ගැන ලොකු අත්දැකීම් තියෙන කොල්ලෝ දෙන්නෙක් නිසා මම එක්කන් ආවේ. මොකද මට කලාවැව ගැන ලොකු අත්දැකීමක් නැහැ. ඉතින් මම කලාවැව ගැන සියලු විස්තර අහගන්නේ මේ කොල්ලෝ දෙන්නගෙන් තමයි. කලාවැවේ ඉන්න තැන් ගැන, ඒ වගේම කලාවේ ලස්සන ගැන, ලස්සන විදින හැටි ගැන. ඉතින් පරිස්සමෙන් ඇවිල්ලා යන්න. හැමෝම මේ ස්වභාවික සුන්දරත්වය විඳින්න. ඒ වගේම මේවා ආරක්ෂා කරන්න කියලාත් ඉල්ලනවා. මොකද වැව බලනකොට ඔන්න අපේ මිනිස්සුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා වැවට පාවෙලා ආපු බෝතල්, කොළ කෑලි ඒවා හැම පේන්න තියෙනවා. හැමෝටම එහෙනම් සුබ දවසක්.